කොහොමද? ඔයාලා පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් අපිත් පරිස්සමෙන් ඉන්නවා. ඇත්තටම සතුටින් ඉන්නවා කියන්න නම් බැහැ. මේ දවස්වල ලංකාවට ලොකු විපතක් සිද්ධ වුණා. ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් හැමෝම මේ දවස්වල ගොඩාක් අසරණ වෙලා තමයි ඉන්නේ. ඇත්තටම මිනිස්සුන්ට තමන් ආදරය කරන ආදරණීයයන් නැති වුණාම දැනෙන වේදනාව ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඇත්තටම අපිත් ඇඬුවා දුක් වුණා එයාලගේ වේදනාව දැකලා. ඒ වගේම සුරතල් සතුන් සෑහෙන්න මේ නායයන් වලට අහු වෙලා නැති වුණා. ඇත්තටම කන්න යන බත් කටවත් කන්න බෑ අපිට. එයාලව මතක් වෙනවා. ඒ සුරතල් සතුන් මතක් වෙනවා. ඒ මිනිස්සු මතක් වෙනවා. හරිම වේදනාවක් තමා දැනෙන්නේ. ඉතින් අපිට ඉතින් කොච්චර දේපල ගොඩ ගහගෙන හිටියත් කවදා හරිම දවසක අපිට උනත් ඉතින් මේ ජීවිතේ අතහැරලා යන්න සිද්ධ වෙන දවසක් එනවා. බලන්නකෝ ඉතින් ඒ මිනිස්සුන්ගේ හැම දේපලක්ම එක තප්පරයක්වත් ගියේ නෑ. අවුරුදු ගණන් එකතු කරපු ඒ දේපල මිනිස් ජීවිත එක තප්පරෙන් විනාශ වුණා. ඉතින් මට මේ දේවල් වලින් තේරෙන්නේ ජීවිතය කියන්නේ අනිත්‍ය දෙයක් කියලා. ඉතින් අපි මේ ඉන්න ටික කාලේ අපි කුසල් රැස් කරගමු. ඇත්තටම අපි සාධාරණ විදියට ජීවත් වෙනවා නම් සබහාදහම වුණත් අපිට උදව් කරනවා. ඉතින් අපි මේ ඉන්න ටික කාලේ කුසල් රැස් කරලා හැමෝටම උදව් කරගෙන ඉතින් අපි සාධාරණ විදියට ජීවිතයක් ගත කරමු. ඉතින් මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට අපිටත් උදව් කරන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට අපිට තියෙන විදිහට අපි ඒ අයට උදව් කරලා එයාලට ලොකු උපකාරයක් කරමු. ඉතින් මේ දවස්වල රජයමුත් ගෙවල් සුද්ධ කරගන්න, ගෙවල් හදාගන්න, ඉඩම් ගන්න හැම දෙයකටම සල්ලි දෙනවා. ඉතින් ඒකත් ලොකු මෙහෙවරක් මේ වෙලාවේ. ඉතින් ඒකටත් අපි කරු කරන්න ඕන. ඉතින් යාළුවනේ අද මම මේ උදේම නැගිටලා පරිප්පුවක් හැදුවා. මොකද අද හේනේ වැඩ දවසක්, වරුවක් වැඩ කරන දවසක්. ඉතින් බබාලටත් මේ වගේ ඉස්කෝතුවක් එහෙම දුන්නා අතට කන්න කියලා. එයාලත් ඉතින් හිමින් කකා ඉන්නවා ඒක. කොයින්ද ගන්න පුටුයි? තේ බොමු තේ බොමු. මන්නම් ඉතින් උදේට තේ බොන්නේ නැහැ වැඩිය. මම වතුර එකක් තමයි උදේම බොන්නේ. ඉතින් ඔන්න පපාටත් වතුර ඕන වුණා. මම බොනකොට එයාටත් ඉතින් වතුර ඕන වෙනවා. ඉල්ල එයා බොනවා ඉතින්. උදේම ඉස්බඩ උණු වතුර එකක් බොනවා හැමදාම. මදරස්නේ උණු වතුර එක. කවුද? හායි කියන්න. හායි කියන්න. හායි නැන්දි. හායි මමි කියන්න. කියන්නකෝ හායි නැන්දි. උම්ම එකක් දෙන්න. උම්ම එකක්. කියන්න. උම්ම එකක් දෙන්නකෝ. පස්සේ මේ හස්බන්ඩ් මට අවුම ගිහිල්ලා මේ පාන් අනම්මනම් බඩු ටිකක් අරන් ඇවිල්ලා ඒ ටිකත් එහෙම තියලා ටික වෙලාවක් යනකොට වැස්ස පටන් ගත්තා. ඉතින් මොකද කරන්න කියලා කල්පනා කර හිටියා. ඒ කියන්නේ හේනට වැඩ කරන්න නෙමෙයි ඔක්කොම හැදුවේ. ඉතින් ටික වෙලාවකින් වැස්ස පටන් ගත්තා. ඊට පස්සේ වැඩ කරන අයටත් එන්න එපා කියලා ආයෙත් ටික වෙලාවකින් බලද්දි වැස්ස නතර වුණා. ඉතින් 9:00 විතර මෙයාලා වැඩට ගියා. මට මතක විදිහට 9:00 විතර වැඩට ගියා. ලස්සනයි. අයියට උදව් කරනවා. සුදුමැණික. 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 මං උදේම ඉතින් හැමදාම විශ්ව පහනයි බුදුහාමුදුරන්ටත් පහනක් අවලනවා හැමදාම. ඉතින් ඊට පස්සේ මම බබත් නිදි කරලා මේ රෙදි ටික වනා ගන්න ලෑස්ති ඉක්මනින්ම. රෙදි ටික වනලා තව ඉතින් වැඩ ටිකක් තියෙනවා මට කරන්න.
කවුද? කවුද මේ? කැට්කෝ? කැට්කෝ? ඒ අල්ලන්න එපා. මේ තියෙන යාළුවනේ අපේ හේනේ මාළු මිරිස් කරල්. ඒව ගොඩාක්ම සරු නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට ගොඩ අරගෙන තියනවා. මම ඉතින් ඒකෙන් කෑමක් හදන්න තමයි මේ ලෑස්තිය. බලන්නකෝ මම මොනවද හදන්නේ කියලා. ලේසි කෑමක් යාළුවනේ. මේ වගේ බිත්තර ටිකක් අරගෙන ඒකට ලුණු අම්මිරිස නම්මනම් සුදු ලුණු ඊට පස්සේ 3-5 නම්මනම් දාලා ලිම්ම මේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ඒකට දානවා තක්කාලි මාළු මිරිසුයි. හරිම රසයි. වල හදලා බලන්නකෝ. වගේම සෝයා මීට් එක්කුත් ඉක්මනින් හදාගත්ත බබා හැරෙන්න කලින්. ඇත්තට මේක හරිම රසට තිබ්බා. සැරට රසට තිබුණා. කාලා පෙන්නන්න බබා. කාලා පෙන්නන්න. අපි දැන් කඩේට යන්න ලෑස්ති. දැන් හවස් වෙලා. ඉතින් මම vlog එක දැන් අවසන් කරන්න තමයි හදන්නේ. අප්පච්චි. ඉතින් මම අදට ගෙනියන්න යාළුවනේ. තවත් දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. බයි කියන්න.